ගෙදර ගෑනිවත් මේ වගේ වෙලාවට ළමයා වදා ගන්න දෙන්නේ මේ මන්න ධර්මෙත් ළමයා බිම පතවායි කියලා. අනේ තරහට නේද පොඩ ගන්නකො. ඕකට මං ඔබේ ළමයා වදා ගන්නේ. ඒ හිතුවද මම මේකගේ අප්පා කියලා? අනේ නෑ අයියේ මේ රෙද්ද ඩිංගක් ඇඳ ගන්න මේ දරුවෝ පොඩ්ඩක් ගන්න. උදේ යකෝ මේක හරියන්නේ මම අවුරුදු වෙන්න ආච්චිලත් නැදින්නේ කිස්නේ ඉරට ඉරේ උඹත් නිකන් බලපංකෝ ගරවනවා බොරු. අනේ අයියේ මේ ළමයා ටිකක් ගන්නකො මට මේ රෙද්දට ගන්න කන්නේ. ආනේ පාල අවයි අල්ලා වන්දනත් උඹගල උඹ මොනිනේ බතාව බාව හැදයි අදම කියපංකෝ උඹ කොහෙද යන්නේ බියුටි සලූන් එක කියලා. මොකද මට අපේ ගෑනිවත් ඒකට යවලා පොඩ්ඩක් හැඩ වැඩ කරලා ක්‍රොස් කරලා ගන්න. ආවමෝයි උඹේ මේ ළමයා ලොකු වෙන්නේ නැද්ද බං? අපේ අත්තලා මුත්තලා ගිත්තලා කිවිච්චලා කාලේ ඉඳලම මේක පොඩි යකෝ ඕක ලොකු වෙන්නේ නැත්නම් උඹට මන්ද මොකද හැදිලාවේ අම්මා හානේ නෝර ළමාරෝග විශේෂඥ කීප දෙනෙක් මේ කපින්නු කොහෙද ඒවල කියන සතිය දවස් විතර විතරක් ගන්න මේ දවස්වල ගණන් හැටියට මිනිහෙකුත් නැති මම කොහොමද මේකට ඉතර අරන් දෙන්නේ? අබෑනෝ මොනියෝ කොබන් උඹේ මිනිහා ළමයාගේ තාත්තා ඒක උදේ ඉඳන් රැවෙන කවුද ගහන කරබදනම දික හොදගල දැන් මොන්නේ බොඩිගාඩ් එක කරනවා කියන්නේ කවුද අන්ති කෙනෙක් ගා ඉතින් මොනියේ උඹට දුන්නානේ ඇමතියගෙන් හරි උදව්වක් දීලා ගන්න ළමයා හදා ගන්න. මොකද නැත්තේ උදව්වක් කිව්වම එනවා කියන්නේ මනමල්කම. ඉතින් උඹ කැමති වුණාද? මොන පිස්සුද? මම යකිනක් උනත් බිලි සංගීතය නිසා දමල ගහලා බෑ කියන. මේ වෙද්ද වැටෙන්න ඕන වෙන්න අයියේ. ළමයා පොඩ්ඩක් ගන්නකෝ. ළමයා ගන්න නම් බෑ. ඕන්න රෙද්ද අන්දන්න. රෙද්ද අන්දන්න මනුස්සකමට